ආයිබෝවන් යාළුවනේ අද මම කෑමක් YouTube channel එක තුලින් ඔයාලට කියලා දෙන්න හදන්නේ කෙහෙල් මෝ සම්බෝලයක් කොහොමද හදාගන්නේ කියලා. අපි මුලින්ම මේක අලුයට දාලා පුච්ච ගමු. ඊට කලින් මම මේකේ කෙසෙල් මොයේ පොඩ්ඩක් සුද්ධ කරගන්නවා. මේ ගන්න පැත්තේ අපි දැන් මේක අලුවට දාලා පුච්ච ගමු. ඔයාලා පොල් කටු 2ක් 3ක් විතර පුච්චගෙන ඒකේ දාලා තමයි පුච්චන්න ඕනි. ඔයාලා මේක හොඳට හරව කළු වෙනකම් පුච්ච ගන්න ඕනි. කළු වුණා කියලා බය වෙන්න එපා. අපි කෙසෙල් මොයේ පිච්චෙනකම් මේකට අවශ්‍ය අනිත් දේවල් ටික හදාගමු. දැන් අපි මේ කෙහෙල් මුවේ එළියට ගන්න තමයි හදන්නේ. දැන් මේක හොඳට පිච්චිලා තියෙන යාලට පේන ඇති. අපි දැන් මේක පොතුරේ ඉවත් කරගමු. අපි දැන් මේකේ මෙහෙම කපාගෙන මේක ඉවත් කරගමු. ඔයාලා ගෙදර ගොඩක් අය ඉන්නවා නම් කෙසෙල් මො 2ක් 3ක් අරගෙන හදාගන්න. අපි දැන් මේක හීනීට කපාගමු. යාළුවත් මෙහෙම හීනීට කපා ගන්න. අපි මේක ඉක්මනට කහට අල්ලන නිසා තමයි ලුණු අවුමිරිස් පොල් ගාගෙන ඔක්කොම ලේස්ති කරගෙන තියාගෙන හිටියේ. මේක කපපුවාම හදන්න ඕනි. ඔයාලත් මේ ප්‍රමාණයට කෙසෙල් මුවේ හීනීට ලියා ගන්න. මම එකට මිරිස් කල්ලක් දානවා හීනීට කපලා. බීලුණු ටික, තක්කාලි, උඹල කඩකුඩු ටිකක්, දෙහි ගෙඩියක දෙහිස්ම ටිකක් මම මේකට එකතු කරගත්තා. ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු, දාගත්ත පොල් ටිකක්, කෑලි මිරිස් කුඩු ටිකක්. දැන් අපි මේක හොඳට අනාගමු.
දැන් මම කෙසෙල් මෝ සම්බෝලේ හදන් ඉවරයි. ඔයාලත් ගෙදරදී මේ වගේ හදලා බලන්න. අපි නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.